නිරෝගීව ජීවත් වෙන්න සාමාන්‍ය කෙනෙක් ආහාර වේල් කීයක් ගන්න ඕනේද කියලා ගැටලුවක් තියෙන එක විශාල ප්‍රශ්නයක්. මෑත කාලේනම අපි පුරුදු වෙලා තියෙනවා ආහාර වේල් තුනක් ගන්න. උදේ වේල, දවල් වේල සහ රෑ ආහාර වේල. ඒ අතරේ තව ස්නැක් දෙකකුත් එනවා. උදේ ටී එක සහ හවස ටී එක කියලා. එතකොට බලද්දී කෑම වේල් 5ක්. යම් කෙනෙක් ඔය එක කෑම වේලකට පැය භාගයක් විතර වැය කරොත් එහෙනම් පැය දෙකමාරක් වැය වෙනවා කෑම කන්න. ඇයි මේ පුරුද්ද ඇති වෙලා තියෙන්නේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. කාර්මික විප්ලවය කියලා එකක් වුණානේ. දැන් ඔය මධ්‍යතරින්ගේ එහෙම ඇවිල්ලා කාර්මික විප්ලවය කියලා කාලයක් ආවා. අන්නේ කාර්මික විප්ලවයේ කාලේ ෆැක්ටරිස් ඇති වුණා. කර්මාන්ත ශාලාවල් ඇති වුණා. ඒ කර්මාන්ත ශාලාවල වැඩ කරගන්න මිනිස්සු කෙනෙකුට වෙනට එන කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වාගෙන යන්න අවශ්‍ය වුණා. ඒ වගේම තමයි මේ කම්කරුවෝ එන්නේ වැඩ කරන්නේ. මහන්සියලා වැඩ කරන්නේ. එතකොට යම් කෙනෙක් කෑම නොකා වැඩට ආවොත් එහෙම ඒක ඒගොල්ලෝගේ ප්‍රොඩක්ටිවිටි එක කාර්යක්ෂමතාව අඩු වෙන්න හේතු වෙනවා. අන්න ඒ මත පදනම් වෙලා තමයි ඔයගොල්ලෝ ඉතිහාසය බැලුවොත් ඔයගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් මේ ආහාර වේල් තුනේ සංකල්පෙන්නේ එතකොට ඒත් එක්කම. ඒ කියන්නේ උදේ නියම වෙලාවකට බෙල් එකක් ගහනවා උදේ කෑම කන්න දෙනවා. විනාඩි කිහිපයක් නේ ටික කරනවා. ඊට පස්සේ නැවත ආහාර වේලක් දෙනවා දවල්ට. ඒකත් නියම වෙලාවට දෙන්නේ. ඊට පස්සේ ආය රාත්‍රී ආහාර වේල ගොඩාක් නයිට් ඩියුටි තියෙන අවස්ථාවලදී යන්නේ රාත්‍රී ආහාර වේලත් වෙලාවට දෙන්න පටන් ගත්තා. ඒකම ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ ආහාර සපයන කර්මාන්තවල විශාල බිඳීමක් ඇති වුණා. ඒගොල්ලෝ ප්‍රොෆිට් එක වැඩි වුණා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ හඳුන්වා දීමක් විදිහට තමයි මේ කෑම තුන කියන සංකල්පය මතුවලා ආවේ. කෑම වේල් තුනක් ගන්න එක ඉතාම වැදගත්. හැම කෙනාටම නෙමෙයි ඒ වුණාට ඉතාම වැදගත් වෙන්නේ මහන්සියලා වැඩ කරන අයට. කම්කරුවන්ට ශරීරයේ මහන්සියලා වැඩ කරන අයට මේ ආහාර වේල් තුන වැදගත්. මොකද කම්කරුවෙක් යම්කිසි කාලයක් වැඩ කරනකොට ඒගොල්ලෝගේ ශරීරයේ තැන්පත් වෙලා තියෙන ශක්තිය ඉවර වෙනවා. ඒ කියන්නේ ඉදිරියදා රන් වෙන්න ඉදිරියදා වැඩ කරන්න ඒගොල්ලන්ට නිරන්තරයෙන්ම ආහාර අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ආහාර තුන වේල් තුන ගන්න එක ඒගොල්ලන්ට වැදගත් වුණා. සාමාන්‍ය වැඩ කරන අයට කියන්නේ වැඩ නොකරන අයට උදාහරණයක් විදිහට ඔෆිස් වල වැඩ කරන අයට වාහනේ හැමතැනම යන අයට කිසිම ශරීරය මහන්සි වෙලා කාර්යයක් කරන්නේ නැති අය මේ ආහාර වේල් තුන ගන්න පටන් ගත්තා. ඒක තමයි මේ ස්ථූලභාවය වගේ සෞඛ්‍ය ගැටලු ගොඩාක් ඇති වෙන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් උපදේශක් විදිහට දෙන්න තියෙන්නේ අවශ්‍ය පමණට ආහාර ගන්න කියන එක. ආහාර වේල් තුනක් ගන්න එක සිරිතක් විදිහට කරාට කමන්නේ අවුරුද්දකට දවසක්. ඒ කියන්නේ අවුරුදු දවසේ නැත්නම් විශේෂ උත්සවයක් තියෙන දවසකට නැත්නම් අත්තල් දවසට ආහාර වේල් තුනක් ගන්නට කමක් නැහැ. ඒ ඇරෙන්න ඔයගොල්ලෝ කිසිම වැඩක් කරන්නේ නැතුව ඉන්න කෙනෙක් නම් මේ ආහාර වේල් තුනේ සංකල්පය ඔළුවෙන් අයින් කරගන්න තමුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් ගන්න. ඒ වගේම තමයි ආහාර වල පුළුවන් තරම් මේ කාබෝහයිඩ්‍රේට් ඒකෙනුත් රිෆයින්ඩ් කාබෝහයිඩ්‍රේට් කියන්නේ පිෂ්ඨය සහ සීනි පුළුවන් තරම් අඩු කරන්න. ශරීරයට ඉක්මනින් සීනි ඇබ්සෝබ් වෙන පැණිවීම වගේ දේවල් පුළුවන් තරම් අඩු කරන්න. ඒත් එක්කම අවශ්‍ය ආහාර ප්‍රමාණය පමණක් තමුන් ආහාරයට ගන්න. සමහරවිට මේ අවශ්‍ය ආහාර ප්‍රමාණය ගොඩක් අයට එක වේලක් පමණක් වෙන්න පුළුවන්. ඒ අනුව කල්පනා කරලා අවශ්‍ය පමණට පෝෂණ ගුණයේ වැඩි ආහාර ගත්තොත් ඕනම කෙනෙකුට නිරෝගී වෙන්න පුළුවන්.